ආයුබෝවන් සියලුම දෙනාට සුබ දවසක්. විශ්ව ලංකා ඇස්ට්‍රොලොජි නාලිකාවට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. අද අප විශේෂතම ග්‍රහ මාරුවක් වන ගුරු මාරුව ගැන ඔබත් සමග කතා කිරීමට අදහස් කරන්නෙමු. මුලින්ම අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර අපත් සමග එකතු වෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු. වාසනාවට මෙන්ම ධනයට අධිපති දෙවියන්ටත් ගුරු වූ සුරගුරු හෙවත් බ්‍රහස්පති නැත්නම් ගුරු ග්‍රහයා 2025 ඔක්තෝබර් මාස 18 වන දින රාත්‍රී 7:49ට සතුරු රාශිය වූ මිථුන රාශිය අතහැර තම උච්ච රාශිය වන කටක රාශියට පැමිණ ගෝචර වෙනවා. දෙසැම්බර් මාස 5 වන දින දක්වා මාස එකමාරක පමණ කාලයක් මෙම රාශිය තුල ගෝචරව ගමන් කිරීමෙන් පසු නැවතත් මිථුන රාශියට ප්‍රවිෂ්ඨ වනු ලබනවා. මෙම ග්‍රහමාරුව බොහෝ ලග්නවලට සුබඵල ගෙන දෙන ග්‍රහමාරුවක්. මොකද කියනවා නම් ධනයට අධිපති ධනකාරක මෙන්ම හැමෝටම යහපත උදා කරන ග්‍රහය වශයෙන් හඳුන්වන ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා උච්ච වී බලවත් වීම හැමෝටම යහපත මෙන්ම අධිකව සුබඵල ගෙන දෙන බලවත් ප්‍රබල ග්‍රහමාරුවක්. අපි දැන් බලමු කටක ලග්නයෙන් උපන් ඔබට මෙම ග්‍රහමාරුව බලපාන අන්දම. කටක රාශියේ මෙම උච්ච වීම රාශි 12න් වැඩිම බලපෑමක් මෙන්ම වැඩිම සුබඵලයක් ඇති කරන්නේ කටක රාශියට නැත්නම් කටක ලග්නයට. ඒ මොකද කියනවා නම් කටක ලග්නයේ 6 වැන්නේ රෝගස්ථානයේ සතුරු ස්ථානයේ මෙන්ම 9 වැන්නේ භාග්‍යස්ථානයේ පුණ්‍යස්ථානයේ හා විදේශ ගමන් ගැන කියවෙන ස්ථානයේ අධිපතිත්වය දරන්නේ මෙම ගුරු ග්‍රහයයි. එම නිසා කටක ලග්නයට අතිශයින්ම සුබඵල දෙන ග්‍රහයා වශයෙන් මෙම ගුරු ග්‍රහයා හඳුන්වන්නට පුළුවනි. පුනාවස නැකතේ 4 වන පාදයේ තමයි ගුරු ග්‍රහයාගේ මෙම උච්ච වීම සිදුවන්නේ. කටක ලග්න හිමි ඔබගේ ලග්න භාවයේ තමයි මෙම ග්‍රහමාරුව සිදුවන්නේ. ඒදී ගුරුගේ උච්ච වීම නිසා ගුරුහංස නම් පංචමහා පුරුෂ යෝගයත් ජයසිඳු නම් යෝගයත් උදාවනවා. එමගින් ඔබගේ ලග්න භාවය බලවත් වීම නිසා කෝටියක් දෝෂ භංග වෙනවා. ඔබගේ උත්පත්ති කේන්දරයේ ගුරු බලවත්ව සිටියා නම් ඔබට නොසිතූ විරු සුබඵල අත්කර දීමට හේතු වෙනවා. ඔබ තුලින් හොඳ පෞරුෂත්වයක් නිර්මාණය වෙනවා. ඔබට ඉතා උසස් තැනකට ඔසවා තබන්නට හේතු වෙනවා. ඔබගේ ව්‍යාපාර රැකියා රක්ෂා ආදිය දියුණු වෙනවා. මෙන්ම ඒවායින් විශාල වශයෙන් අධික ලාභ ලැබෙන කාලයක්. ඒ වගේම අලුත් ව්‍යාපාර අලුත් නිර්මාණ කිරීමට ඔබ පෙළඹෙන කාලයක් වෙනවා. ඔබට හොඳ රැකියාවල් ලැබෙන කාලයක්. කොටින්ම කියනවා නම් ඔබ කරන ඕනෑම දෙයක් අති සාර්ථක වන කාලයක්. ඒ වගේම ඔබට තිබුණ බාධක ප්‍රශ්න निराකරණය වන කාලයක් වෙනවා මෙම වකවානුව. ඔබට නීතිමය ප්‍රශ්න තිබුණා නම් ඒවා විසඳෙන කාලයක්ද වෙනවා. ඔබට නිදන්ගත රෝගයක් හෝ වෙන යම් රෝගයක් තිබුණා නම් ඒවා සුව වෙන ලක්ෂණ පහළ වෙනවා. එමෙන්ම ඔබට සතුරු කරදර ආදී තිබුණා නම් ඒවායින් අත් මිදෙන කාලයක්ද වෙනවා මේ කාලය. සතුරන් මිතුරන් බවට පත්වන කාලයක් වෙනවා මේ කාලේ. විරුද්ධ බලවේග මෙල්ල වී ජයග්‍රහණ අත්කර ගැනීමට හැකිවන කාලයක් નિરાයාසයෙන් මෙම කාලය තුල ඇති වෙනවා. කෙසේ නමුත් ගුරු ග්‍රහයා කියන්නේ ලෝකෝත්තර ග්‍රහයෙක්. ඒ වුණාට ලෞකික දෙයටත් උදව් දෙන ග්‍රහයෙක්. ධනකාරක ග්‍රහයා, ධනයට අධිපති ග්‍රහයා, ඒ වගේම මිල මුදල් වලට අධිපති ග්‍රහයා. ඉතින් මෙම ධනයට අධිපති, මිල මුදල් වලට අධිපති ග්‍රහයා උච්ච වී ඔබගේ ලග්න භාවය තුල බලවත් වීම කටක ලග්නධාරී ඔබව ලෝකෝත්තර මෙන්ම ලෞකික වශයෙන් දියුණුවට පත්වන කාලයක් වෙනවා මේ කාලය තුල. කොහොම නමුත් ගුරු ග්‍රහයා ලෝකෝත්තර ග්‍රහයෙක් වශයෙන් අපි හැඳුන්වුවානේ. එම නිසා ඔබ කරන දෙයක් යම්කිසි දුෂ්ට අදහසකින් හෝ නරක චේතනාවකින් කළහොත් තෝ සමාජ විරෝධී දෙයක් ඔබ අතින් සිදු වුවහොත් ඔබ කරන කිසි දෙයක් හරි නොයන්නටත් ඔබට ඒවාට විපාක විඳින්නට සිදුවීමට ඉඩ ඇති බවද සිත තබාගත යුතු වෙනවා.
ඔබ කරන ඕනෑම දෙයක් පිරිසිදු චේතනාවෙන් සහ ධාර්මිකව කිරීමෙන් ඔබට උසස් ප්‍රතිඵල අත්කර ගැනීමට හැකිවන බව කිව යුතුයි. එමෙන්ම කටක ලග්න ඔබගේ භාග්‍යස්ථානාධිපති, පුණ්‍යස්ථානාධිපති, උසස් අධ්‍යාපනයට සම්බන්ධ අධිපති මෙන්ම විදේශ ගමන් සම්බන්ධ ස්ථානය වන 9 වන භාවයේ අධිපති වන ගුරු ග්‍රහයා උච්ච වී බලවත් වීම එම භාවයන්ට අදාළ විෂයන්වල ලොකු දියුණුවක් වර්ධනයක් ඇතිවීමට හේතු වෙනවා. උසස් අධ්‍යාපනය කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එම කටයුතු සාර්ථකව කරගෙන යාමට හැකි වෙනවා. එමෙන්ම විදේශ ගමන් සාර්ථක කර ගැනීමට හැකි වෙනවා. විදේශ අධ්‍යාපනයේ නියැලෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එම අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට හැකි වෙනවා. තරඟ විභාග ආදීන් ජය ලබා ගැනීමට හැකි වෙනවා. විදේශ ශිෂ්‍යත්ව වැඩිපුර ලැබෙන කාලයක්ද වනවා මේ කාලය. එමෙන්ම කටක ලග්නයේ හිමි ඔබ ආගම ධර්මය ගැන වැඩි නැඹුරුතාවයක් දක්වනු ලබනවා. ඔබට හැකි පමණින් දානමාන දීම, නැති බැරි උදවියට උදව් පදව් කිරීම, දාන සීල භාවනා ආදී වැඩසටහන් වලට සහභාගී වීම ආදී පුණ්‍ය කටයුතු වලට වැඩි උනන්දුවක් ඔබ තුළ ඇතිවන කාලයක් වනවා මෙම කාලය තුළ. ඒ වගේම ආර්ථික වශයෙන් ඔබට මෙම කාලය තුළ ලොකු දියුණුවක් ඇති වෙනවා. මහා පරිමාණ විශාල ව්‍යාපාර කරන අයට මෙන්ම කුඩාවට ව්‍යාපාර කරන සියලු දෙනාටමත් ඉතා සුබ ඵල දෙන කාලයක් වශයෙන් මෙම වකවානුව හඳුන්වීමට පුළුවන්. ව්‍යාපාරවල ලොකු දියුණුවක් මෙන්ම ඒවායින් විශාල වශයෙන් ලාභ ලබා ගැනීමටත් හැකි වෙනවා. පසුගිය කාලයේ කටක ලග්න හිමියන්ට ලබා තිබූ ඒ රාෂ්ටක අපල නිසා ඔබගේ ජීවිතයේ ඉතා කටුක අත්දැකීම් වලට මුහුණ දීමට සිදුවන්නට ඇති. ඔබ අඳුරු පරිච්ඡේදයක් ගත කරන්නට ඇති. නමුත් දැන් ඔබ එම අත්දැකීම් වලින් ක්‍රමක්‍රමයෙන් මිදී මෙම 18 වෙනිදාන් පසුව විශ්වයේ ආශිර්වාදයෙන් ඔබට සුබ කාලයක් උදා වීමට නියමිතයි. එමෙන්ම කටක ලග්න ඔබගේ කේන්ද්‍රය තුල ලග්න භාවයේ බලවත් වන ගුරු ග්‍රහයා 7 වන දෘෂ්ටියෙන් විවාහ ස්ථානය වන 7 වන භාවයේ දැකීම නිසා ඔබගේ විවාහ ජීවිතය තුළ ප්‍රශ්න අර්බුද තිබුණා නම් ඒවා මගහැරී යනු ඇත. ඔබගේ විවාහය ගෘහ ජීවිතයේ සාර්ථක වනු ඇත. එමෙන්ම විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින ඔබගේ එම කටයුතු මෙම කාලය තුළ සාර්ථක වන කාලයක් වශයෙන් හැඳින්වීමට පුළුවන්. කටක ලග්න ඔබට මෙම කාලය මංගල යෝග උදා වෙන කාලයක් බව කිව යුතුයි. එමෙන්ම දරුඵල අපේක්ෂාවෙන් සිටි කටක ලග්න ඔබට ඒවා ඉටුවන කාලයක් වෙනවා. කොයි දෙයක සුබඵල උදා කරන කාලයක් වශයෙන් මෙම කාලය හැඳින්වීමට පුළුවන්. කටක ලග්න හිමි ඔබගේ කේන්ද්‍ර තුල මෙම යෝග සහිතව ගුරු ග්‍රහයා බලවත්ව සිටීමෙන් ඊයේ සඳහන් සුබඵල වැඩි වශයෙන් උදා වන බව කිව යුතුයි. ඔබ ගත කරන මහ දසා අතුරු දසා අනුවත් මෙම පලාපල වෙනස් වීමට ඉඩ ඇති බැවින් උගත් ජ්‍යොතිෂ වේදියෙක් ලවා ඔබගේ උත්පත්ති කේන්ද්‍රය පරීක්ෂා කරවා ගැනීම කාලෝචිත බව කිව යුතු වෙනවා. කෙසේ නමුත් ඔබගේ කේන්ද්‍රය තුල ගුරු ග්‍රහයා කුමන අන්දමින් කුමන තත්වයකින් පිහිටා සිටියත් ඔක්තෝබර් 18 වන දින සිදුවන මෙම ගුරුගේ බලවත් වීම කටක ලග්න ඔබගේ ජීවිතයට සුබ කාලයක් උදා කර දීමට හැකිවන බව කිව යුතු වෙනවා. අපි ඔබට එසේ සුබ කාලයක් මෙන්ම සුබ අනාගතයක් උදා වේවායි ඉත සිතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු. එමෙන්ම අපි අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර, ෂෙයා කර, කමෙන්ට් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටින්නෙමු. ඔබ සැමට ස්තුතියි. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.